හායි බන් සෙට් එක කොහොමද? ඉතින් අද MSCට YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් thumbnail එකේ දැක්කා ඒ වගේ post කොහොමද හදන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් මම හරිද? ඒ වගේ post එකක් හදන්න ඉතින් මේ වගේ PC ඕනේ නැහැ. ෆෝන් එකේ තිබුණ හොඳම ප්‍රමාණවත්. ඉතින් ඇත්තටම පට්ට සුපිරියක්. බලමු ඉතින් අපි මේ කොහොමද හදන්නේ කියලා. ඉතින් ඒකට අපි app එකක් ඕන වෙනවා. ඉතින් අපිට ඕන වෙන්නේ PCCart app එක. ඉතින් හරි ඉතින් අපි වීඩියෝ එකට යමු. හරිද බං ඉතින් මම අර PCCart එක ඉතින් Play Store එකෙන් download කරගන්න තියගෙන නැහැ. ඉතින් Google Play Store එකෙන් download කරගන්න. හරි මම PCCart එක open කරගත්තා විදිහට. ඒකල බං යට කෙලින්ම ධන ලකුණක් ඇති බං ඒක ඔබන්. හරිද? ඊට පස්සේ බං කෙලින්ම CL කියලා එකක් ඇති. CL කියන එකට ගිහිල්ලා background එක තෝරගන්න. මම එතන white color background එක තෝරගන්නවා. ඒගල්ල බං ආයි පැත්තට යන්න. පැත්තට ගිහිල්ලා බං add photo යන්න. add photo ගිහිල්ලා මං blue color background එක තෝරගෙන අතන add කරනවා ඒක. ඔය විදිහට අපිට ඒක lock කරගන්න පුළුවන්. ඕන විදිහට දාගන්න පුළුවන් ඒක අපිට. හරි බං ඉතින් ඒගල්ල බං ගාන්ට තියාගෙන හරියව ගන්න තියෙන්නේ. ඊට පස්සේ බං කෙලින්ම මේකට add photo නේ මම යන්නේ මේ වගේද බං. ස්ටිකර් කියන එක නෝ මට මේකේ අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ පීසට එකක් තියෙනවා. ඒකට පෝස්ට් එකක් හදන්න තමයි අපිට ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට අපි ඉතින් අර ස්ටිකර් කියන එකට ගිහිල්ලා මේකට ගැලපෙන්න පීසා කියලා ගහනවා අපි. එතකොට පීසා ස්ටිකර් වගේක් අපිට ගන්න පුළුවන්. හරිද? ඉතින් පට්ට පීසා කැලි වේලි දිනවා. මම ඉතින් පෝස්ට් එකට ගැලපෙන්න ඒ කියන්නේ අපි ක්‍රියේටිව් වෙලා පොඩ්ඩක් ගැලපෙන්න පොඩ්ඩක් පීසා කැලි දෙකක් තුනක් හොයාගන්න ඕනේ එකකින්. හරිද? මම ඔන්න ඉදිරිය බැක් කරලා ආයි තව පීස් එකක් ඇඩ් කරගන්න. හරියට බලගන්න කොහොමද ඇඩ් කරගන්නේ කියලා. බලන්න ඉතින් ඊළඟට කරන වැඩේ. ඉතින් මම ගයිස් මම මේ පීස් එක මකන්න යන්නේ අර කොටුව ගාන්ට ඇතුළට එන්න විදියට. මම මේලා ඉතින් පොඩ්ඩක් කිරි කැල්ල ටයිප් කරගෙන ඒක උඩින් දාන්න තමයි හදන්නේ සුදු පාට වයිට් කලර් එක. ඔන්න ඉදිරිය පොඩ්ඩක් ගිහිල්ලා ඔගේ කලර් එක වෙනස් කරනවා. කිරි කැල්ලක් වහගෙන ඊට පස්සේ විදියට ගාන්ට එහෙම දැම්මට පස්සේ අර පීස් එක කවර් වෙනවා. එතකොට අපිට මේ පෝස්ට් එක ඇතුළේ තියෙන වගේ පීස් එක හදා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට මුල පොඩ try කරලා බලන්න. ඒක මාර ලේසි. මොකෝ පීස් එක අපිට මකන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් අරගෙන අර ෂෙනේක වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට බලගන්න ආයි ඉරිකැලක් මම ටයිප් කරනවා. හරිය දෙනවා. ඊට පස්සේ ආයෙ මේක white color කරනවා. color කියන එකට ගිහිල්ලා අන්න ඒ විදිහට අපි ඒක ඕන විදිහට දා ගන්න ඕනේ. මම ඉතින් පල්ලෙහාට කරලා පැත්තට දා ගන්නවා. ඉතින් බා මේක පොඩ්ඩක් ටච් කර ගන්න ඕනේ මේක. එතකොට ඉතින් අර ගාන්ට ලයින් එක හදාගත්තේ. තව පොඩ්ඩක් පැත්තට කරන්න ඕනේ. මම ඉතින් අර පීස් එකත් පොඩ්ඩක් ඇඩ් කරගන්නවා. ගාන්ට හදා ගන්න පුළුවන් වෙන. මම මේ පීස් එක පොඩ්ඩක් අර පැත්තත් මාරු කරන්න බලන්න. පැත්ත මාරු කරන විදිහත් පොඩ්ඩක් බලගන්න. ඒකල මම ඒක ලුක් කරගන්නවා. හරිද? ටුක්ටක් එක මාක් කරලා පොඩ්ඩක් සීන් එක ගන්නවා. හරිද? ඊට පස්සේ මම පැත්තට කරනවා. උඹලා ඉතින් මේක පොඩ්ඩක් ක්‍රියේටිව් වෙනවා. හරිද? කියන්නේ ක්‍රියේටිව් හැම වෙන්න ඕනෙත් නෑ. ඉතින් ඔය Facebook එකේ පෝස්ට් එකෙන් බලපන් ඔය. එතකොට පොඩ්ඩක් කොහොම ක්‍රියේටිව් වෙනවා බම්බලා. හරිද? ඒ වගේ පොඩ්ඩක් හදන්න try කරපන්. මෙහෙම පට්ට ඈ සුපිරියට මත්තේ මේ app එකෙන් මම හදන විදිය බලා ගන්න. එතකොට උඹලාට තත්ත්වය මේකෙන් අනිවාර්යෙන්. හරිද? මම ඉතින් මේක ෂැඩෝ එක හෙවනල්ල. හරිද? ඒක දාගන්න ඉතින් පොඩ්ඩක් බලන්න. ඉතින් පොඩ්ඩක් අර එළිය වැඩි කරලා අඩු කරලා එහෙම සීන් එක හදා ගන්න පුළුවන්. හෙවනල්ල වැටෙන්න ඕන තැන බව මේක හදා ගන්න පුළුවන්. හරිද? ඔන්න වෙබ් සර්වර් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. එළිය වැටෙන්න ඕන පැත්ත. හරිද? පැත්ත කොහමද වැටෙන්න ඕනේ කියලා මම ඉතින් ඔකට ගැලපෙන විදිහට තමයි එළිය දාගන්නේ. ෂැඩෝ එක ඔය විදිහට දාගන්න මම ෂැඩෝ එක. ඒකල්ල මම අනිත් පීස් එක ටච් කරගන්න ඔය විදිහට. ඒකටත් ෂැඩෝ එක දාන්න නැත්නම් මදි බඩුවක් වෙන සීන් එක දන්නවනේ. හරිද? ඒකත් අර එළිය වැඩි අඩු කරලා සීන් එකට හදාගන්න අර විදියට පොඩ්ඩක් ඒ ගාන්ටම ගන්න. මොකෝ ෂැඩෝ දෙක වෙනස් වුණොත් කැතයි. ඉතින් ඇත්තටම කැතයි නේ බා. කැතයි කිව්වොත් කැතයි. හරි. ඒක සෙට් වෙන්නේ මේ පීස් දෙකේම අර ගාන්ට එකම ෂැඩෝ එක ගන්න පුළුවන් වෙන්නේ. ඒක අර ගණන් ටික බලාගෙන එකම ෂැඩෝ එක ගන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් හරිද?
ඉතින් ඒකෙන් ඇඩ්ජස්ට් කරගෙන සීන් එකක් ගන්න පුළුවන්. ඉතින් අපිට ඕන විදිහට හරිද? ඉතින් එකක් නෑර බලාගෙන ඉන්නේ. ඒතකොට ලේසි උඹලට මේ වීඩියෝ බලුවා පෝස්ට් අද ඊට පස්සේ ඉතින් හරිද? සිරාන පොඩක් ප්‍රැක්ටිස් එකකුත් ඕනේ. පොඩක් ඔය හදද්දී ආතල් එකේ සින්දුවක් එම දාගෙන ප්‍රැක්ටිස් වෙනවා. ඒකල්ල මම හරියව ගන්න. ඊට පස්සේ මම දැන් ඉතින් අපිට මූලික සීන් ටික ඉවරයි. ඊට පස්සේ මම ওই ටෙක්ස්ට් කියන එකට ගිහිල්ලා අපිට ඕන දේ ටයිප් කරගන්න තමයි හදන්නේ අපි. දැන් මේක පීසඩේ එකක් මම දාන්න තඩේට පීසඩේ කියලා. හරිද? මම මුලින්ම මම ඒ කියන්නේ තඩි වචනේම ලියාගන්න දාගන්නේ නෑ බං. හරිද? මම මුලින්ම පීසා කියන එක විතරයි ටයිප් කරගන්නවා. ඊට පස්සේ මම ඒක වයිට් කලර් කරගන්නවා. හරිද? වයිට් කලර් කරගන්නවා. අපිට මේ පීසා කියන නම ඉතින් ඕන විදිහට හැටියට හරවනවල ඔක්කොම කරලා ගත්තා. හරිද? පොඩි මම ගානට උතන මේ ෆොන්ට් කියලා එකක් ඇතිවෙයි. එතනින් අර පට්ට ෆොන්ට් එකක් ඇති. ඉතින් වලට කැමති ෆොන්ට් එකක් තෝරගනි. ඊට පස්සේ ඔය විදිහට පැත්තට කරලා සුපිරි විදිහට හදාගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට හදාගන්න පුළුවන් ෆොන්ට් එකෙන්. ඕක ඉතින් වටේ පොඩ්ඩක් තව සීන්නක් දාගන්න පුළුවන් අපිට. මම යන එක බලන්න. අර ඒකින් ඉතින් අර ඒ පාට වෙනස් කරගන්න පුළුවන්. එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකක් උනත් දාගන්න පුළුවන් මේ වචන ඇතුළට. ඉතින් මම ওই විදිහට අවුට්ලයින් එක දාගන්න විදිහ තමයි බලාගන්න පුළුවන්. ඒක මම බ්ලැක් කලර් එකෙන් දාගන්නවා. උඹලට ඉතින් කැමති පාටකින් දාගන්න පුළුවන්. ඒ අවුට්ලයින් එක පෝස්ට් එකට ගැලපෙන විදිහට දාන්න. ඒක තමයි අංක 1. හරිද? ඒ විදිහට ක්‍රියේටිව් වෙන්න. ඉතින් අර කිව් විදිහට පෝස්ට් එකක් බලන්න තමයි තියෙන්නේ. ඉතින් හරිද? ඉතින් මම ඔය අකුරු වලටත් මොකද කරන්නේ? ෂැඩෝ එක දාගන්න. ෂැඩෝ එක දාගන්න. හරිද? සුපිරියට එන්නේ ෂැඩෝ එක දැම්මම නිකන් අර සුපිරි 3D ගතියක් වගේ ලයින් එකක් එනවා. හරිද? ෂැඩෝ එක දාගන්න. ඒක ප්‍රධාන එකක්. ලයින් එකක් තියෙනවා. ඒ විදිහට මේ දාගත්තම ඊට පස්සේ මම ආයෙත් ටෙක්ස්ට් කියන එකට යනවා. ටෙක්ස්ට් කියන එකට ගිහිල්ලා අපි ඊළඟ වචනය ටයිප් කරගන්න ඕනේ. හරිද? ඊළඟ වචනේ මම ඩේ කියන එක තමයි ඊළඟට ගන්නෙ. ඉතින් මම ඒකත් ඒ ෆොන්ට් එකෙන්ම මම ගන්න ගන්නට ඉතින් ඒ විදිහට ගැලපෙන්න තියාගන්න තමයි මම හදන්නේ. හරිද? ඔය විදිහට ගේමක් ගාලා අර පොඩ්ඩක් අර ලයින් එකට හදාගන්න වෙයි. ඉතින් මම ඕක හදන විදිය ඔක්කොම පෙන්නන්නේ නැහැ. ඉතින් මොකෝ උඹලගේ ඩේටාත් අපරාදේ වෙලාවත් යනවා. හරිද? ඉතින් මම ඔය විදිහට පෝස්ට් එක හදාගත්ත ඇත්ත වෙන්නන්නේ. ඉතින් මම අර උඩට වීසා කැලේ ටිකක් දාලා තියෙන යටත් අර ඔයගොල්ලන්ට එන්න ඕන ටයිටල් එක යටින් දාලා ටයිප් කරලා ලයින් එකට ගන්න. උඩින් ඉතින් මම තව වීසා ස්ටිකර් කියලා ටයිප් කරලා ස්ටිකර් කියන ඔප්ෂන් එකේ වීසා කැලේ ටිකක් උඩින් දාගත්තා. ඉතින් ඒ ටික තමයි කරගත්තේ. අතනින් අවශ්‍ය දේවල් ටික ටයිප් කරගන්න තමයි තියෙන්නේ යටින් ලයින් එකට. ඊට පස්සේ මම ඔය සේව් බටන් එකක් ඇති අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන් කරලිය ලස්සනට වැටෙනවා. හරි බං. ඉතින් මම වීඩියෝ හදලා නතර කරන්න. ඉතින් කට්ටිය ඉතින් අද ඉගෙන ගත්තනේ බං කොහොමද PC එකක් නැතුව ඉතින් කොහොමද මම ෆෝන් එකෙන්ම හදාගන්න කියලා ඒ වගේ පෝස්ට් එකක්. ඉතින් channel එක like කරන්න, channel එක subscribe කරලා නැත්නම් ඉතින් අත්තම subscribe කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් බායි නම් කට්ටියට ඉතින් හරි.